මොකෝ අර ඔය හරියට නිකන් අස්සේ ඇමරිච්ච කවුබෝයි වගේ. නෑ බං. අද චිල්ලගේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන්න හැදුවේ බං. රසික බෑ කිව්වා. නෑ බං. රසිත් එක්ක තමයි බලන්න හිටියේ. එහෙනම් නැන්දම්ම බාල්දියක් පෙරළුවා. පිස්සුද බං? නැන්දම්ම නංගිලා ගෙදර ගිහිල්ලා. හරි. එහෙනම් DVD එක කෙල්ලා. යකෝ DVD වලින් ෆිල්ම් බැලුවේ අපි පොඩි කාලේනේ බං. එහෙනම් අනිවාර්යයෙන්ම ඩේටා නැති වුණා බාගන්න. පිස්සුද බං? උදෙන්ම ගිහිල්ලා ඩේටා දාන් ආවා. එහෙනම් ඉතින් උඹට ෆිල්ම් තියෙන සයිට් එක අමතක වුණා. අමතක වුණානේ. ඒක තමයි උනේ. හරියට හරි. අයියෝ උඹට නිකන් නිවේදකෙක් වගේනේ බං. මටත් පොඩ්ඩක් කතා කරන්න දියන්කෝ. හරි ඉතින්. එන ඉතින් ඔබ කියා. උඹ දන්නවනේ බං අපේ රසිත් එක්ක හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න ගියෝ. shopping වලටයි කෑමටයි වීමටයි එන ගානක් වියදම් එනවනේ බං. මගේ මාසෙ පඩි ඉවරයි. shopping mall නේ මචං. මේ මැෂින් එකේ ෆිල්ම් නේ. අයියෝ ඕකද බං ප්‍රශ්නේ. යන්නකෝ කපුටා සිනමා. ඒකේ තියෙනවා ෆිල්ම් ඇති වෙන්න. අම්මපා ගියා? නැත්තම් ඕනම ලැන්ග්වේජ් එකකින් ඕනම ෆිල්ම් එකක් බලත හැකි කපුටා සිනමා. අයියා. ඕහෝ ඔයද යන්නේ? කපුටා සිනමානේ. ඕම ඉඳපන්. මාත් එක්ක ගියේකි. නොමිලේ ෆිල්ම් බලන්න මොබයිල් එකෙන් ස්මාර්ට් TV එකෙන් ලැප් එකෙන් මේ ඕනම ඩිවයිස් එකකින් කොච්චර බැලුවත් අපි සල්ලි ඉල්ලන්නේ කපුටා සිනමා. මොකෝ බං? මේ නැන්දම්ම ෆිල්ම් බලනවා මං කපුටා සිනමා එකේ. ඩිස්ටර්බ් කරන්න එපා. මල පනිනවා. මේ හොඳ දේවාලෙන් දෙන්න සත්‍ය තියෙනවා. ඇයි? ඕනිමක් කරන්න බෑ. ඒ මොකෝ ඒ? නැන්දම්මට ෆෝන් එකේ පාවෙත්. ඈ?